අද මම යන්නේ දෙවෙනි මුරේ කඩන්න. පළවෙනි මුරේ කඩලා අදට දවස් 10ක් වෙනවා. දවස් 7න් හරිනම් කඩන්න ඕනේ. සමහර කරල් ඉදිලක් තියෙනවා. දවස් 7න් කඩන්න උන්නේ නැහැ මේ කරල් කැඩුවට පස්සේ දෙන්නත් එපයි අපි. අන්න එතන ප්‍රශ්නයක් ආපු නිසා මේ ඒ කියන්නේ මේක යවන්න විදිහක් තිබ්බේ නැහැ. මම කොහොමත් අරගෙන යන්නේ නැහැ මේක. අපේ අයියාගේ අතින් මේක අරන් යවන්නේ. දුවේ. ඉතින් දෙවෙනි මුරේ අද කඩන්න යන්නේ. අපි අද බලමු කොච්චර තියෙනවද කියලා. පළවෙනි මුරේ ගස් 125කින් කිලෝ 2ක් තිබ්බා. ගස් 250ෙම කිලෝ 4යි කැඩුවේ අපි. අපි බලමු දෙවෙනි මුරේදී කොච්චර අස්වැන්නක් අපිට දෙනවද කියලා මෙයාලා. අම්මලා කඩනවා. අම්මා ඔය පැත්තෙන් දන්ද කඩන්නේ? කරල් ඉදිලා. සමහර කරල් ඉදිලා අම්මේ. ගොඩක් අය අහලා තිබ්බා මේ කරල් පැහුණද කියලා හොයන්නේ කොහොමද කියලා. ඉතින් පැහුණද කියලා බලන්නේ මේ කරල් අල්ලලා බැලුවම පස්සේ තදයි නම් මේක පැහිලා. ලා එකක් ගත්තොත් මේක ගත්තොත් මේ එබෙනවා. ඉතින් මේව පැහිලා නැහැ. පැහිච්ච අපිට හොයාගන්න පුළුවන් ටක් ගාලා මෙහෙම එබෙනවද නැද්ද කියලා බලලා. තදයි නම් මේක මේ පැහිලා. මේ පාර එක ගහකින් කරල් අඩුම 5 තියෙනවනේ අම්මේ. එක ගහකින් කැඩුවේ. මෙතන තියෙන ග්‍රෑම් 100කට වැඩි. අපි බලමු කොහොම කඩලා. කරල් කාලාද? කරල් කන්නේ මුකුත් දන්නේ නැහැ. ගහකින් දෙවෙනි පාර කැඩුවත් ඊළඟ පාරට ආයි ගොඩක් ඉතුරු වෙනවා. ඔව්. සවුත් තුන කරල් තියෙනවා ඉතින් ඒවා එහෙම තමයි. මේකද? ඔක්කො පිට් එක. ගස් 125කින් දෙවෙනි අස්වැන්න විදියට අපි ගත්තු අස්වැන්න තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් ගස් 125 අස්වැන්න.